Match 10. आइबोवान न्यूज़ फर्स्ट रात्रि 10 सत्यांत प्रधान प्रवृत्ति प्रकाशය සමගින් මම තිරිණි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය දේශීය ප්‍රවෘත්ති වෙතට. රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නයි බල කරමින් අද මාතර දෙවිනුවර ප්‍රදේශයෙන් විරෝධතා පාගමනක් ආරම්භ වුණා. ඒ සංවිධානය කර තිබෙන්නේ පැරදුනා ඇති ස්වර්ණමය යුගයක් කරා යන තේමාව යටතේ. පාගමන ආරම්භ කිරීම සඳහා අද පෙරවරු 10 පමණ වන විට විශාල පිරිසක් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය අසලට රැස්ව සිටියා. ඊට බාධා කරමින් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග ඇති වූයේ නොසන්සුන් තත්ත්වයක්. දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඇතුළු පිරිස මේ බාධා කිරීම නොතකා පාගමන ආරම්භ කළා. දෙවිනුවරින් ගමන් ඇරඹූ පාගමන වැල්ලමඩම මැද්දවත්ත හරහා එළිය කන්දට ළඟා වුණා. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භ කරන මේ ප්‍රතිඋත්සවය අද අනතුරුව පිරිස පැමිණියේ මාතර නගරයටයි. මාතර නගර මැදදී යලිත් පාගමනට බාධා එල්ල වුණා. පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්ුණේ පාගමනින් පැමිණි පිරිස මාතර නගරය හරහා ගමන්ගත් අවස්ථාවේ මෙම පාගමනට විරෝධතාව දක්වමින් 300ක පිරිසක් මාතර නගර සභාව ඉදිරිපිට රැඳී සිට පාගමනින් පැමිණි පිරිස සමග ගැටුමක් ඇති කරගත් බවයි. එහිදී පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. අවස්ථා දෙකකදී මංගල සමරීර මහත්තයා
තමන්ගේ මැරයෝ දාලා අපිට පහර දුන්නා. නමුත් ඒක ප්‍රහාරයකින්වත් නොසැලී අපි ඉදිරියටම යනවා. අපි මංගල මහත්තයාට කියනවා මේ පක්ෂය බේරගන්න අයිතිය තියෙන්නේ අපිටයි. අපි පක්ෂය වෙනුවෙන් ලේ දෙනවා නම් ලේ දෙනවා. මස් දෙනවා නම් මස් දෙනවා. ජීවිතය දෙනවා නම් ජීවිතය දෙනවා. අපිව ගහලා බය කරන්න පුළුවන් જાතියක් නෙවෙයි. අපි කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයට පෙරදුනා ඇති. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 20ක් පෙරදිලා අද ජනතාව දුක් විඳිනවා. ජනතාව අවුරුදු 20ක් දුක් විඳිනවා. මේ දුක නිවන්න තමයි අපි පෙරදුනා ඇති රනිල් ගෙදර යන්න කියලා ඉතාමත්ම සාමකාමී පාගමනක් අපි ආරම්භ කරේ. මේ පාගමනවත් යන්න දෙන්නේ නැති නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම මංගල සමරවීර වයඹ ඡන්දෙට ගිහිල්ලා වයඹ ඡන්දෙත් විනාශ කරා 1998. එවැනි මංගල සමරවීරගේ ඩාමරිකයෝ අද ඇවිල්ලා මේ පාගමනට හානි කරන්න හදනවා. නමුත් අපි ඒකට බය වෙන්නෙත් නැහැ. අපේ සුළු තුවාල ලැබිලා තියෙනවා. නමුත් අපි පාක්ෂිකයට කියනවා මේක අපි එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් යන්නේ පෞද්ගලික ආරම්භයක් කරා නෙමෙයි. අපේ ගමන අපි යනවා. විවිධ බාධා කිරීම් හමුවේ මෙම පාගමන නූපේ පමුරන වල්ගම පසු කරමින් අද පස්වරුවේ කඹුරුගමුවට ළඟා වුණා. පාගමනට එක් වූ පිරිස දැක් වූ අදහස් කිහිපයක් මේ. මේ රනිල් වික්‍රමසිංහ කියන චරිතය ගෙදර ගියේ නැත්නම් මේ ආණ්ඩුව මේ ජීවිතේට UMP ආණ්ඩුවක් ආයේ කවදාවත් එන්නේ නැහැ. මේක තමයි අද උදා වෙලා තියෙන පක්ෂයේ අවස්ථාව. මේ රනිල් වික්‍රමසිංහ එළවලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එක ගන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාටම මේ අවස්ථාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. පළාත් සභාවල മന്ത്രിතුමාලා පෙරදිලා ඉන්නවා. ඒ අයත් එකතු වෙන්න ඕනේ මේකට. මේ එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ. මේ රනිල් වික්‍රමසිංහ නායකතුමාව එලවන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. අපි ජීවිතේ අහිමි කරගන්න උනත් මේ පක්ෂය වෙනුවෙන් ජීවිතය දෙන්න උනත් සූදානම්. මොකද පක්ෂය මැරිලා අවුරුදු 20ක් ඉවසුව ඇති. මේ පක්ෂය ගොඩනගා ගන්න අපි අනිවාර්යයෙන් මේ ගමන යනවා, ඉදිරියටම යන කීක අපි ප්‍රතිඥාවක් දෙනවා. මේ අතර නීතිඥ ශිරාල් ලක්තිලක හා නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්වරුන් ගාල්ල කතළුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අද දවසේ මාතර එක එක්සත් ජාතික පාක්ෂිකෙක් මේ ප්‍රහාරයට සම්බන්ධ වුණේ නැහැ. සම්බන්ධ වුණේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ගොඩනගපු මැරවර කණ්ඩායම. ඒවයි පින්තූර අපි ගාව තියෙනවා. අපි හෙට දවසේ ඒ පින්තූර එකින් එක ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවන් අපි මාධ්‍යයට හෙළි දක්වන්නට නියමිතයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පොලිසියේ මුනිවත ඉදිරියේ මැර කණ්ඩායමක් දාලා අපේ ඉදිරියට යන එක නැවතුවා. ඊළඟට නැවතත් එය නවත්තන්න බැරි වුණාම අපේ අධිෂ්ඨානය ඊටාම තරයේ ප්‍රකාශ කරනකොට දැන් පොලිසිය ලවා එම පොලිසියම ලවා අධිකරණ තීන්දුවක් ගෙනල්ලා අපේ පාගමන නැවතුවා. දැන් අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා අපි මේ පාගමන අද අධිකරණයට ගෞරව කරලා අපි පාගමන අද නැවතුවා. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සිත් සතන් වලට අපි ගෙනිච්ච පණිවිඩය රනිල් වික්‍රමසිංහ මහත්මයාට මොන මැරවර කණ්ඩායමක් දාලවත් පීඩනයට ලක් කරලා ඉවත් කරන්න බෑ කියලා. අපි නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්මයා එළියට යනකම් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. නායකයව ආරක්ෂා කරන පිරිස, ඒ වගේම කුලී හේවාය ගෙනලා තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. මේ අරගලය අපි නවත්තන්නේ නැහැ. උසාවි නියෝගයක් ගෙනලා දුන්නා. දෙවිනුවරින් ආරම්භ කරන ලද පාගමන නවත්තන්න තමයි මේ උසාවි නියෝගය කියලා තියෙන්නේ. එතකොට පැහැදිලිව පේනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරක්ෂා කරන්න තමයි මේක ගෙනලා තියෙන්නේ. ඒතර මංගල සමරවීර කාගේද කොන්ත්‍රාත් එක කරන්නේ? ආණ්ඩුවේ කොන්ත්‍රාත් එක. රනිල් වික්‍රමසිංහ කියන්නේ ආණ්ඩුවෙන් පත් කරපු විපක්ෂ නායක ආරක්ෂා කරන්න මංගල සමරවීරත් ආණ්ඩුව කටයුතු කරනවා කියන එක පැහැදිලිවම අද පෙනුන කාරණයක්. මේ මංගල සමරවීර මහතාගේ එදා සහ අද හැසිරීමයි. ආණ්ඩුව අපිට ඕනේ! ආණ්ඩුව අපිට ඕනේ! ආණ්ඩුව අපිට ඕනේ!
රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් මං හිතන්නේ පරාජය ඉදිරියේ දිනෙන් දින වියරු වැටිලා දැන් තවත් වෙන ලෝකයක ඉඳගෙන වෙන්නේ නැති විවිධාකාරයේ ප්‍රකාශන කරනවා. එතුමාට අතීතයේ අමතක වුණාට මේ රටේ ජනතාවත් ඒ ආකාරයටම අමතක වෙලා කියලා හිතාගෙන වෙන්නේ නැති. බටලන්දේ කඳුරේ ඉඳගෙන රෑ දවල් දෙකේ තරුණයන්ව ක්‍රූර ලෙස දඩුවම් දෙනකොට විස්කි බ්‍රැන්ඩි දීවි බලා හිටපු කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද්ද කරේ? රනිල් වික්‍රමසිංහ කරේ අවුරුදු 14ක් වයස ඇති කුඩා දැරියෙක් දූෂණය කරපු ගෝනවෙල සුනිල්ට තමන්ගේ මාමට කියලා ජනාධිපතිතුමාට කියලා ජනාධිපති සමාවල් දීපු යුගයක් තිබුණා. සසුනට අරුණ 290 වැනි වැඩසටහන අද පස්හරුවේ දියුණ පිටියේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අතීත සිද්ධියක් සිහිපත් කළා. මට මතක් වුණා 2001 සිද්ධියක්. 2001 මැතිවරණ ව්‍යාපාරේ මාතර දිස්ත්‍රික්කයේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ සාගල රත්නායක මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකින් රැසකට කුරිරු ම්ලේච්ඡ මැර ප්‍රහාරයක් ක්‍රියාත්මක වුණා. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් අපේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනක් නැහැ. ඒක තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල. අපේ පක්ෂය තුල මහජන අයිතිය මහජනතාවගේ මතය ඉස්මතු කරන්නට තිබෙන අවස්ථාව පුළුල් ලෙස අපේ පක්ෂය තුල තිබෙනවා. ඒක නැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පෝෂණය ලැබපු ජීවයේ ප්‍රාණය ලැබපු පුද්ගලින්ට මේක තේරෙන්නේ නැහැ. දිවුරපිටිය නාවාන සිරි සිද්ධාර්ථාරාම පුරාණ විහාරස්ථානයේ ධාතු මන්දිරයේ නවීකරණ කටයුතු වෙනුවෙන් සසුනට අරුණ වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාගයක් සිදු කෙරුණා. තමන්ම පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය නායකත්වයෙන් ඉවත් නොවන්නැයි තමන්ට කියන බව රනිල් වික්‍රමසිංහ ලබන 7 වැනිදාත් කියයිද? කියයි නම් නිවුස් හිස්තැනක් වයි ලෙසද? එසේ නොවන්නේ නම් නිවුස් හිස්තැනක් එන් ලෙසද සටහන් කර 77 88ට SMS කරන්න.